Hajime mashite. Watashi wa Damit desu. කොහොමද? මම දමිත්. මම ජපන් භාෂාව උගන්වන ගුරුවරයෙක් විදිහට කටයුතු කරනවා. අද දවසේ මං පුංචි ළමයින්ට, පුංචි බබාලට ජපන් භාෂාවෙන් පුංචි දේවල් කීපයක් කියලා දෙන්න තමයි කල්පනා කරන්නේ. ඔයගොල්ලන්ට ඇහෙන්න ඉස්සෙල්ලාම හජිමේ මාස්ටේ කියනවා. ඔව් හජිමේ කෙනෙක් මුලින්ම හම්බෙනකොට අපි කියනවා හජිමේ මාස්ටේ කියලා. හරි. ජීවිතේම එකපාරයි කියන්නේ. හජිමේ මාස්ටේ. ඔයගොල්ලෝ පළවෙනි ස්ලයිඩ් එකේ පේනවා. හජිමේ මාෂෝ. හජිමේ මාෂෝ කියලා කියනවා. හජිමේ මාෂෝ කියලා කියන්නේ පටන් ගමු කියලා කියන එක. අපි අලුත් දෙයක් ඉගෙන ගන්න පටන් ගමු. ජපනීස් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න එක අනික් ලැන්ග්වේජස් වලින් ඉගෙන ගන්නවා වගේම මම කියන ඇඩ්වෙන්චර් එකක්. අපිට පුළුවන් ලස්සන සුන්දර චාරිකාවක් යන්න. ගේම්ස් කරන්න පුළුවන්, සින්දු කියන්න පුළුවන්, ඒ වගේම ඇක්ටිවිටිස් කරන්න පුළුවන්. ඉතින් අපි ඉගෙන ගමු කොහොමද ග්‍රීඩ් කරන්නේ කාට හරි, කොහොමද නම්බර්ස් ඉලක්කම් අපි කියන්නේ ගණන් කරන්නේ කොහොමද, කලස් කියන්නේ කොහොමද වගේ පුංචි දේවල් ටික. රසවිදිමු. බලන්න ඔයගොල්ලන්ට පේනවා කොන්නිචිවා කියලා තියෙනවා. greetings. අපි හැමෝම හැම දිනාටම ආචාරශීලී වෙන්න ඕනේ. ඉතින් ආචාරශීලී වුණොත් තමයි අපිට මිනිස්සු කැමති වෙන්නේ. නේ? අපි හොඳට hina වෙලා කොහොමද සුබ දවසක් ඔයාට කියලා කිව්වොත් අපිට අනිත් පැත්තට අනිත් කෙනාගෙන් ඒ ගෞරවය ලැබේ. කොන්නිචිවා කියලා කියන්නේ ඔබට දවසේ ඕනම වෙලාවක කියන්න පුළුවන්. හරියට හෙලෝ කියනවා වගේ. අයිබෝන් කියනවා වගේ අපි දවසේ ඕන වෙලාවක ඔබට කියන්න පුළුවන් කොන්නිචිවා කියලා. හරි? ඊට පස්සේ තව දේවල් ටිකක් තියෙනවා ඔබට කියන්න පුළුවන් කොම්බන්වා කියලා. හවස් වරුවේ සුබ සන්ධ්‍යාවක්. ඔයාසු මිනසයි. රෑ කාලෙට අපිට කියන්න පුළුවන් සුබ රාත්‍රියක්. ඔයාසු මිනසයි කියලා. ඕගොල්ලෝ ගැන අඳුරලා දෙනකොට කොහොමද අපි අඳුරලා දෙන්නේ? මම කවුද? වතෂිනෝ නමයි වා දමිත් දෙස්. ඔබට ඇහෙන්න තිබුණිම මම එක් කියනවා. වතෂිනෝ නමයි වා දමිත් දෙස්. මගේ නම දමිත්. අපි හිතමු මගේ නම අමල් කියලා. වතෂිනෝ නමයි වා අමල් දෙස්. මගේ නම චාරුකා. වතෂිනෝ නමයි වා චාරුකා දෙස්. හරිම ලේසි. වතෂිනෝ නමයි වා ඔබේ නම දෙස්. අන්න ඒ කිව්වා වගේ ඔබේ නම කියලා ඔබ කතාව කෙනෙකුට අඳුනලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කියන්න පුළුවන් කෙනෙක්ව කතා බහ කරලා අපි සමු අරන් යනකොට good bye කියලා කියනකොට sayonara කියලා කියන්න පුළුවන්. sayonara කියන්නේ ඔබ කෙනෙක්ගෙන් සමු අරන් යනකොට එයාට සුබ පතනවා. sayonara කියලා. හොඳයි. තව greetings ගොඩක් තියෙනවා. මම කීපයක් තමයි ඔබට මේ කියලා දුන්නේ. ඒ විතරක් නෙමෙයි. අපි කොහොමද අංක ගැන කියන්නේ? ජපානයේ තියෙනවා අංක ගණන් කරන්න ක්‍රම විශාල ප්‍රමාණයක්. නමුත් අපි මෙතනදී මේ 1 ඉඳලා 10 දක්වා අංක ටික තමයි ඔබට කියලා දෙන්න යන්නේ. හරිම ලේසි. 1 2 3 4 5 ඔන්න පහට ගණන් කරා. 1 2 3 4 5 6 7 8 9 10. එහෙනම් 10ට ගණන් කරද්දී හරිම ලේසි. 1 2 3 4 5 6 7 8 9 10. 1 2 3 ශී කියලා කියනවා. හැබැයි අපි බොහෝ විට භාවිත කරන්නේ යොන් කියන එක. යොන් ගෝ රොකු නන හචි කිව් චු. ඊළඟට ඔයාට අහන්න පුළුවන් වයස කීයද කියලා. අන්න තමයි නන්සයි දෙස්කා. එහෙම නැත්නම් නන්සයි දෙස්කා. වයස කීයද? ඔයිකුත්සු දෙස්කා කියලාත් කියනවා. නන්සයි දෙස්කා කියන්නේ වයස කීයද? නන්සයි දෙස්කා වයස කීයද? ඔබට කියන්න පුළුවන් ඔබේ වයස අවුරුදු 10යි. 10යි දෙස්. ඔබේ වයස අවුරුදු 8යි. 7යි දෙස්. ඔබේ වයස අවුරුදු 2යි. එහෙම කියන්න කවුරුත් නැහැ නෙමෙත. හැබැයි ඔබට ඇහුවොත් ඔබේ 20යි දෙස් කියලා කියන්න පුළුවන්. හරි. බලන්න. පාට ගැන කතා කරනකොට අපි පාට වල කියන ඉරෝ කියලා. අපිට පුළුවන් මම පාට වර්ග 4ක් මෙතන කියලා තිනවා. අපිට නිතර දෙවෙලි හම්බ වෙන. අකා රතු පාට. ඔබ ආස වෙන්න පුළුවන් රතු පාටට. අකා. අවු නිල්. එහෙනම් අවු කියලා නිල් පාටට අවු නිල්. කීරෝ කහ පාට. බලන්න පාට කහ පාටයි. මිදොරි. මිදොරි කියන්නේ කොළ පාට, ගස්වල පාට. මිදොරි. අකා අවු කීරෝ මිදොරි. හොඳයි. ඊළඟට ඔබට පේනවා සත්තුන්ගේ
නම් තියෙනවා. අපි කැමති සත්තුන්ට ඉනු අපිට නිතර දෙවේලේ ගෙදරදී හම්බ වෙනවා. බල්ලා. වතශිවා ඉනුගා සොකි දෙස්. මම බල්ලන්ට කැමති. නෙකෝ ඌසා. අපි කියනවා වතශිවා නෙකෝගා සොකි දෙස්. මම පූසොන්ට කැමති. තොරි. තොරි කියන්නේ පීනන අය. පියාඹන අය ආස. ආසි පියාඹන අය. අපි කියනවා වතශිවා තොරිගා සොකි දෙස් කියලා. පුංචි දේවල් ටිකක් අපි අද මේ කතා කරේ. නැවත හම්බෙමු. මේ වගේම රසවත් වැඩසටහනකින්.